ශ්‍රී ලංකාව අඩු ණයගැති රටක් බව රජය පෙන්වා දෙන්නේ නිවැරදි දත්ත සංගමමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ණය දර්ශක අනුව ශ්‍රී ලංකාව අඩු ණයගැති රටක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ දර්ශකවල දෝෂ ඇති බවයි. මහ බැංකුව ඍජුවම කියනවා අඩු ණයගැති රටක් හැටියට ලංකාව ශ්‍රේණිගත කරන්න අපි පාවිච්චි කරන්නේ UNSCAP එකේ Manual of Effective Debt Management කියන manual එක. තමයි අපපොත මම ගත්තා හොයාගත්තා. මෙන්න මේක තමයි අපපොත. අපි එකක් ගමු. උදාහරණ ලද මුළු නොපියවූ විදේශ ණය දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් හැටියට. අඩු ණයගැති රටක් නම් 130ට වඩා අඩු වෙන්න ඕනේ. මධ්‍යම ණයගැති රටක් නම් 130ක් 150ත් අතර ඉන්න ඕනේ. ඉහළ ණයගැති රටක් නම් 150ට වැඩි වෙන්න ඕනේ මේ ඉලක්කම. ආණ්ඩුව කියන 2013 135යි කියලා ඒ ණය දර්ශකය. ඒගොල්ලෝ අපි 135යි ගාම මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. නමුත් ඕන කෙනෙක්ට මේක ගිහිල්ලා මහ බැංකුවේ වාර්තාව අරගෙන නැවත ගණනය කරලා බලන්න පුළුවන්. නැවත ගණනය කරලා බැලුවොත් මේ 135.1 කියලා ආණ්ඩුව කියන තැන කෙලින්ම යනවා 161ට. මෙතනද අපි අඩු ණයගැති රටක ඉඳලා ඉහළ ණයගැති රටක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න කතාව. ආශ්චර්ය මිරිඟුවක්ද කියන ප්‍රශ්න තමයි අපි අහන්නේ. රජය මේකට පිළිතුරු සපයන්න ඕනේ.